සම්භාවනීය අමුත්තනේ දරුදැරියනි දෙමාපියනි ලදරු පාසල් සහ පාසල් ගුරුවරුනි අපි විශේෂයෙන්ම ඉතිහාසයට පොඩ්ඩක් යන්න ඕනේ. ඔබ සියලු දෙනාට අපි ස්තුතිය ප්‍රදානය කරන්න ඕනේ. ඔබ තමයි අද මේ වැඩසටහන ලස්සන කරන්න අපට ශක්තිය දුන්න සියලුම දෙනා. අනුග්‍රාහක බවතුන්, දරුවන් මේ සියලු දෙනා. අපි මේ වැඩේ පටන් ගත්තේ ඔබට මතක ඇති ඉතිහාසයත් එක්ක බලද්දී විශේෂයෙන්ම ජනමාධ්‍යත් එක්ක 2012 වසරේ මතකයට ඔබ අරගෙන යනවා පුංචි විනාඩියකට. 2012 වර්ෂයේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ ගරු දිවංගත ගරු සභාපතිතුමන් දේශබන්දු විශ්ව ප්‍රසාදිනී එවැගේම ශාස්ත්‍රාභිෂේක ආයුර්වේද විශාරද පඬිත වෛද්‍ය සූර්ය ආචාර්ය ආයුර්වේද වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ ශ්‍රීමතාන. එතුමා පිනට මේ රටේ බිහි වෙච්ච නායකයෙක්. ඒ නායකයාගේ සංකල්ප ආකල්ප අද රටේ සිද්ධාලේප වෙනුවෙන් විතරක් නොවේ. රටේ මිනිස්සුගේ හදවතේ පතිත වෙලා ඉවරයි. ඒ පතිත වෙච්ච දේවල් අපි එකින් එක වර්තමානයේ අරගෙන යනවා. අනාගතයට අරගෙන යනවා. ඒ අනාගතයට අරගෙන යන දෙයක් තමයි ඔබට අද දවසේ මේ දායාද වුනේ. විශේෂයෙන්ම දරුවන්ගේ අව්‍යාජ නැගෙන චින්තන පරාශය සිතුමක් බවට පත් කරන්න එතුමාගේ සංකල්පය දැඩි ලෙස ශක්තියක් වෙනවා. වසර ගණනක් චිත්‍ර එවපු අපිට මේ වැඩේ කරද්දී දරුවනේ ලෙහෙසි පහසු නෑ. එදා ආරම්භයේදී මට මතකයි චිත්‍ර 20000කින් විතර අපි මේ වැඩේ ආරම්භ කළේ. අද චිත්‍ර 73000ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේක තෝරන එක ලෙහෙසි නෑ. හැම දරුවෙක්ම එකම විදියයි. එක පැන්සල් පාරෙන් වෙනස් වෙන චින්තනය පිළිබඳ හිතන්න සිවිල් වෙත්තසිංහ සූරියන් අපිට එදා උදව් කළා. අපි මේ වෙලාවේදී එතුමිය මතක් කරන්නට ඕනේ. අද එතුමිය අපි අතර නැතත් එතුමිය තමයි මේ පුංචි දරුවන්ගේ නිර්මාණශීලීත්වය අපට උකහලා මතු කරලා දුන්නේ. ඒ වගේම අද අපේ චිත්‍ර ශිල්පිනී කුසුම මංගලිකා මැතිණිය ගැන වචනයක් කියන්න ඕනේ. බන්දුල හරිශ්චන්ද්‍ර මැතිතුමත් එක්ක එකතු වෙලා අපිට තාමත්ම ශක්තිවන්තව මේ වැඩේ ඉදිරියට අරගෙන යන්න වර්තමානයේදී අපිට දායකත්වය ලබා දෙනවා. බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මේ වැඩේ කරන්න ලැබෙන්නේ නැහැ දෙමාපියනි ඔබ අපිත් එක්ක බද්ධ වුණේ නැත්තම්. ඒ වගේම ආචාර්යවරුනි ඔබ අපිත් එක්ක බද්ධ වුණේ නැත්තම් මේ පුංචි දරුවන් මොනවද දන්නේ? මේ පුංචි දරුවන්ට මේ නිර්මාණශීලී බව එකතු කරන්න අපිත් එක්ක බද්ධ වෙන්න ඔබ ලබා දුන්න දායකත්වයට හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරය වෙනුවෙන් අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ දැවැන්ත රාමුව රට පුරා අද දවස ගත්තොත් අපි සුනාමියට අපි කොරෝනා වලට අපි විවිධ ආබාධවලට ලක් වෙච්ච මිනිස්සු අපි අභියෝගයෙන් ජයගන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම අපේ වත්මන් සභාපතිතුමා වගේම අපේ සමාගමක් විදිහට අපි හොඳට දන්නවා. රටක් විදිහට ලාංකීය චාරිතාවත් එක දන්නවා. ඒක නිසා අපි කල්පනා කරා කිසිසේත් මෙවර පුංචි දරුවන්ගේ හිත් බිඳින්නේ නැතුව පුංචි දරුවන්ට බලාපොරොත්තුවක් දුන්නාන් පස්සේ මොන අභියෝගයවත් අපි ඒ දරුවන්ගේ හිත් පාරන්න හොඳ නැහැ. ඒක නිසා අපේ වත්මන් ගරු සභාපතිතුමා මානව හිතවාදී අපේ අශෝක හෙට්ටිගොඩ මැතිතුමා තීරණය කළා අලවි අංශයත් එක්ක මොන අභියෝගය ආවත් අද දවසේ සහභාගී වෙන්න පුළුවන් දරුවෝ කී දෙනෙක් දෙන්නේ. ඒ දරුවන්ගේ සතුට අපි දිය යුතුයි. අද එන්න බැරි මේ ව්‍යසනයටපත් වෙච්ච දරුවෝ ළඟට ගිහිල්ලා දෙපා මුලට ගිහිලා අපි පසුවේ තෑගි දෙමු කියන යෝජනාවත් එක්ක තමයි අද අපි මේ වැඩේ කළේ. කීප දෙනෙක් අඩු වුණත් අපට බොහොම සතුටුයි. අපි හිතුවට වඩා විශාල පිරිසක් අද සහභාගී වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබට අපි නැවත වතාවක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අපි මේ කටයුත්තේදී අපට දායකත්වයේ දුන්න අවුරුදු ගණනක් තිස්සේ මේ වැඩසටහනට අපට ශක්තිය දෙන net FM මාධ්‍යශාලය ගැන වචනයක් කියන්න ඕනේ. net කියන්නේ රට පුරාම S2 වගේ මිනිස්සුන්ට හරිම දේ දක්වන්න උත්සාහ කරන මාධ්‍යශාලයක්. ඒක නිසා net FM මාධ්‍යශාලයේ අද අපිත් එක්ක මේ මොහොතේදී සම්බන්ධ වෙන ප්‍රධාන මෙහෙයුම් නිලධාරීතුමා නිශාන්ත කුමාර මැතිතුමා ඇතුළු සමස්ත net FM මාධ්‍යශාලයේ සමස්ත දෙනාට හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරය වෙනුවෙන් අපි ස්තුතිය ප්‍රදානය කරනවා. ඒ වගේම හැටන් නැෂනල් බැංකුව ගත්තොත් ලංකාවේ තියෙන බැංකුව අතරින් පැරණිතම බැංකුව. හැටන් නැෂනල් බැංකුව අපි මට මතකයි ඊයේ පෙරේදා අපි දඹුල්ලට ගියා අපේ අශෝක හෙට්ටිගොඩ වත්මන් සභාපතිතුමත් එක්ක. ගොවි ජනතාව නැගී සිටවන්න වෙනුවෙන් කරන මෙහෙයුම දැක්කයින් පස්සේ අපිට පුදුම හිතුණා. පුද්ගලික බැංකුවක් විදිහට හැටන් නැෂනල් බැංකුව. ඒ වගේම මේ දරුවන්ගේ මේ කතාව අපි කියද්දී ඒ දරුවන්ගේ කතාවට ශක්තිය දීපු හැටන් නැෂනල් බැංකුවේ සියලුම දෙනාට විශේෂයෙන්ම මේ ස්ථානට අවිල්ලා ඉන්නවා එහි උපසභාපතිතුමිය
බිලංකාද සිල්වා මැතිණිය ඇතුළු සියලුම දෙනාට අපේ ස්තුතිය ප්‍රණාමය අපි පුද කරන්නට කැමැතියි. ඒ වගේම සිලොන් බිස්කට් සමාගම මංචි කිව්වම තමයි හැමෝම දන්නේ මංචි සමාගමෙන් අපිට ලබා දුන්න සහයෝගය. අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ෆන්ඩේ ටයිම්ස් පුවත්පත පුංචි දරුවන් වෙනුවෙන් බිහිවෙච්ච පුවත්පතක්. මේ පුවත්පතෙන් ඔබ අතරට මේ තරඟය අරගෙන යන්න ලබා දුන්න ශක්තියට හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ ප්‍රණාමය ස්තුතිය අපි පුද කරන්න කැමැතියි. ඒ වගේම පීනික්ස් ආයතනයේ වෙනුවෙන් අද ඇවිල්ලා ඉන්න අපිත් එක්ක බොහොම ශක්තිමත් ප්ලාස්ටික් හැදුවා නම් හැදුවේ පීනික්ස්. ඒක නිසා අපි වර්ණවත් ගුණවත් හොඳ දේවල් නේද? ඒක නිසා පීනික්ස් සමාගමට හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාර වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. පුංචි දරුවන්ට අද පොත් පිටක් ලැබුණා. ඒ ලයනට්ස් ආයතනය. ලයනට්ස් ආයතනයටත් අපි ඉස්සරහම සමාචාර දක්වනවා. ඒ වගේම ලිටල් බට්ස් ඉන්ටර්නැෂනල් මොන්ටිසෝරි එකේ දරුවන්ට ගුරු මණ්ඩලයට අපි පිනවන්න අවුරුදු ගණනක් තිස්සේ අපිත් එක්ක අත්වල බැඳ ගන්නවා. උන්ටත් අපි ස්තුතිය ප්‍රදානය කරන්න කැමතියි. ඒ වගේම හොරණ සාරංගා කලායතනයේ කලා ශිල්පීන්ට අපි ස්තුතිය ප්‍රතිනමනවා. මේ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය අවුරුදු ගානක් තිස්සේ අපිට මහ ලොකු නෑකමක් කියනවා. මේ වැඩසටහනත් එක්ක ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ සියලුම කළමනාකාරීත්වය මේ පුංචි සේවකයෙක්ගේ පවා අපිට උදව් කළා. බොහොමත්ම ස්තුතියි. ඒ වගේම සමස්ත ලංකාවේ ඉන්න ලදරු පාසල් ජාලයටම අපේ ස්තුතිය දරුවන්ට. ඒ විතරක් නෙවෙයි මෙවර අපේ අදහසක් තිබුණා පළවෙනි පන්තියට යන දරුවොත් මේක සම්බන්ධ කරගන්න. ඒක නිසා පාසල් මට්ටමේ පළවෙනි පන්තියේදී උදව් කරපු ඒ දරුවෝ, ඒ වගේම ආචාර්යවරු, විද්‍යාලවල විදුහල්පතිවරු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඒ වගේම ලදරු පාසල් දෙමාපියන්ට. ඒ වගේම අපිට දැන් අපි නැමෙනවා හැමෝටම අපි ස්තුති කරා වගේම අපි ගැනත් යම් කිසි ස්තුතියක් කරගන්න ඕනේ. ඒ තමයි හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරය මේ වැඩපිළිවෙල කරගෙන යද්දී අපේ ගරු සභාපතිතුමා අශෝක හෙට්ටිගොඩ මැතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට. ඒ වගේම මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම මෙහෙවීමේදී අපට ශක්තිය දෙන හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ මානව සම්පත් කළමනාකාරතුමිය කෝකිලා මහත්මිය ඇතුළු මුද්‍රණාංශ, ප්‍රවර්ධනාංශ, එවැගේම ප්‍රවාහනාංශ, එවැගේම පරිගණකාංශ, ඇසුරු මංශ ආදී කොටගත් හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ සියලු මංශවල ඉහළ නිලධාරීන් වගේම පුංචි නිලධාරිය දක්වා අපේ ස්තුතිය අපි මේ වෙලාවේදී පුද කරන්නට ඕනේ. එවැගේම මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම කරට අරගෙන අවුරුදු ගානක් තිස්සේ ශක්තිය සපයන අපේ අලවි ප්‍රධානී ලසන්ති ජයරත්න මහත්මිය, අලවි අංශය, ප්‍රවර්ධනාංශය, විශේෂයෙන්ම වෙළඳ ජාලය, වෙළඳ අංශය, වෙළඳ කළමනාකාර තුමිය, එවැගේම වෙළඳ අපේ සීනියර් කළමනාකාරතුමා ඇතුළු වෙළඳ ජාලේ ප්‍රාදේශීය කළමනාකාරතුමන්ලා, වෙළඳ නිලධාරී මහත්තුරු මේ සියලු දෙනා අපට ලබා දුන්නේ ඉමහත් ශක්තියක්, ධෛර්යයක්. ඔවුන්ටත් අපේ ස්තුතිය පිරිනමන්නට ඕනේ. එවැගේම අද මේ වැඩසටහනට දායක වුණු ඔබ සැමට අපි ස්තුතිය ප්‍රදානය කරන ගමන් සමා වෙන පුංචි හරි වේලාවක් ඔබට ඔබේ ගමට යන්න ඔබ දැන් බසයට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් පුංචි ප්‍රමාදයක් වුණත් මේ කළගුණ සැලකීම කරන්නට ඕන නිසා අපි ඔබට සියලු දෙනාට අපේ ස්තුතිය ප්‍රදානය කරන්න ඕනේ. එකම එකක් කියනවා. ඒ තමයි මගේ ඇතින් මේ වචන කිව්වේ නැත්නම් ඒක කළගුණ සැලකීමක් වෙන්නේ නැහැ. මේ දැවැන්ත ව්‍යාපෘතිය 2012 වර්ෂයේදී සංවර්ධන හා පර්යේෂණ අධ්‍යක්ෂකතුමිය ලංකාවේ හෙට්ටිගොඩ මහත්මිය මට මතකයි මේ පුංචි දරුවන්ගේ චිත්‍රාවෙන් පස්සේ එක චිත්‍ර ගානේ මේ අවුරුදු ගානකට කලින් දැන් ඇයට වෙලාවක් නැහැ. නමුත් එක චිත්‍රෙන් චිත්‍ර බැලුවා. ඒ තරම් දරුවන්ට ආදරය කරන්න පටන් ගත්තා. ඒ වගේම තමයි අපේ අධ්‍යක්ෂක විද්‍යාලයේ හෙට්ටිගොඩ මැතිණිය පටන් ගත්ත දවසේ ඉඳගෙන දරුවනේ මට විශ්වාසයි පවතින තුරු හෙට්ටිගොඩ සමාගම දරුවන් වෙනුවෙන් මේ ව්‍යායාමය කරනවා කියන බලාපොරොත්තුව අපි අපිට දෙන්නේ. ඒ නිසා විශ්වාසයෙන් අපි ස්තුතියි කියලා මම නවතිනවා. සමීර තරංග ඔබට මෙහෙම ස්තුතියි. net එක වෙනුවෙන් ඇස්සරෙන්න හැමෝටම හොඳට කතා කරනවා. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි ප්‍රවර්ධන කළමනාකාරතුමනි යුරේෂ් ධම්මික මහත්මයා. එහෙනම් තව තත්පර